බ්ලවුස් අඳින්න ඔයාට මගේ පේජ් එකේ ගෙන පළවෙනි ඇඳුම තමයි පෙන්වන්න හදන්නේ මේ. මේක මම අහලා තියෙන ලිනන් මැටීරියල් එකෙන්. ලිනන් මැටීරියල් එකෙන් මහලා ඉස්සරහින් මේ වගේ පොඩි ඕපන් එකක් තියලා ඉස්සරහින් මෙන්න මේ විදිහට රේන් දෙයක් අල්ලලා තියෙනවා. අත ගත්තොත් අත නෝමල් මෙතනින් චූටි පෆ් එකක් තියලා නෝමල් විදියට අත ගිහිල්ලා මෙතනින් ආයි පප් ස්ලීව් එකක් තමයි දාලා තියෙන්නේ. මෙතනින් බෑන්ඩ් එක ගිහිල්ලා තියෙනවා. මේ ඇඳුම ඔයාට XL ඉඳන් 3XL වෙනකන් ගන්න පුළුවන්. XL ඉඳන් 3XL වෙනකන් තමයි මම මේ ඩිසයින් එක සූට් කරන්නේ. ඩිසයින් එකෙන් ඩිසයින් එකට මම ඒකේ සයිසස් වෙනස් කරනවා. ඔයාට මේ ඩිසයින් එක XL ඉඳන් 3XL වෙනකන් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඇඳුම ඉස්සරහක් ටික තියෙන්නේ. පිටිපස්ස ගත්තොත් පිටිපස්ස කිසි ඕපන් එකක් මුකුත් නැහැ. නෝමල් විදිහට මෙන්න මෙහෙම තියෙනවා. මේ ඇඳුමේ තියෙන විශේෂ කාරණාව ඕගොල්ලන්ට මම තව ටිකකින් පෙන්නන්නම්. මොකද මේක බාහිරව දැක්කට මේක කොහොමත් ඉතින් බ්ලවුස් එකක් අපිට ගන්න පුළුවන් කියන හිතන කට්ටියට තමයි මම මේ කියන්නේ. මේ ඇඳුමේ ඔයා මේ ඇඳුම ගත්තොත් ඔයාට හම්බෙන ගොඩක් පේජස් වලින් හම්බ නොවන වාසියක් මම මේ ඇඳුමේ කරලා තියෙනවා. මොකද කාන්තාවෝ කියන අපි නිතරම වෙනස් වෙන ඇඟකින් ඉන්න කට්ටියක්. එක මාසයක් කෙටියට හිටියොත් ටිකක් වැඩිපුර පිටි ආහාර සීනි කෑවොත් ඊළඟ මාසේ අපි දකින්නට වැඩි ටිකක් මහත් වෙනවා. එතකොට අපි අපේ ඇඟේ සයිස් එකට, ඒ කියන්නේ large XL 2XL කියලා අපේ සයිස් එකක් අපි දන්නවනේ. ඒ සයිස් එකටම ඇඳුම ගත්තොත් අර අපේ තියෙන වෙනස්කම් වෙච්ච මාසයක් වුණා. අන්නේ මාසෙට ඒ ඇඳුම අඳින්න වෙන්නේ නැහැ. අපි ඇඟ වැඩි කරගන්න උත්සාහ කරාට ඇඟ අඩු කරගන්න උත්සාහ කරනවා ටිකක් අඩුයිනේ. මොකද ඒක ටිකක් වෙහෙසකාරී විදිහක්නේ. ඉතින් ඒක නිසා අන්න එහෙම ප්‍රශ්නයක් වුණොත් අපේ ඇඟ එක මාසෙක නැතුව ඊළඟ මාසේ ඇඟ වැඩි වුණොත් මේ ඇඳුම ඔයාට ඒ මාසෙටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට තමයි මම අහලා තියෙන්නේ. ඉන්නකෝ මම ඔයාට පෙන්නන්නම් මම මොකද්ද මේ ඇඳුමට ඕගලන්ට වාසියක් වෙන විදිහට කරලා තියෙන්නේ කියලා. මෙයා කියන මේ වාසිය මොකද්ද කියලා බලන්න යාවේ. වාසිය ඕගලන්ට මම මැහුම් ආසියකින්ම තමයි තියලා තියෙන්නේ. මේ බලන්නකෝ. මේක මේ තමයි අපේ normal size එක. ඒ කියන්නේ ඔයා XL හරි 2XL හරි එක ගන්නවා නම් මේ තමයි ඔයාගේ normal size එක. මම ඔයාට කිව්වනේ අපේ ඇඟ හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. මාසයකින් හරි වෙනස් වෙනවා කියලා. අන්න එහෙම වෙනසක් වුණොත් ඔයාට මේ ඇඳුම වෙනස් කරගන්න පුළුවන්. මැහුම් පාරක් දාලා මේක ලොකු කරගන්න පුළුවන්. මෙතන මම 3 කාලයක මැහුම් වාසියක් තියලා තියෙනවා. 3 කාලයක මැහුම් වාසියක් එක පැත්තක තියලා දෙපැත්තෙම ඒ විදිහට 3 කාලේ තියෙනවා. එතකොට 3 කාලේව 4ක් මෙතන තියෙනවානේ. 3 කාලේව 4ක් ඕගලන්ට රෆ්ලි මං අඟල් දෙකක් කියලා කියන්නකෝ. දෙකකට වැඩි. එතකොට මේ ඇඳුම ඔයා ගත්තොත් ඔයාට තව මේක වැඩි කරලා තව කාලයක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ වෙනසක් වුණොත් ඔයාට මේ ඇඳුම අහක දාන්න අවශ්‍ය නැහැ. ඔයාට මේ ඇඳුම අනේ මං කෙට්ටු වෙනකන් ඉන්න ඕනේනේ අඳින්න කියන එක ඒක නැහැ. මෙන්න මේ ෆිනිෂින් එකෙන් තමයි තියෙන්නේ. ඇඳුමේ පාටටම මම උත්සාහ කරනවා ඔලොක් එක ගහන්න. එතකොට ඇඳුමේ නිමාව අපිට හොඳට පේනවා. අපේ කරට මේ විදිහට ෆේසින් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බෑන්ඩ් එක ගිහිලා තියෙනවා. මෙන්න මේ ඇඳුම ඔයගලන්ට ගත්තොත් වෙන වාසිය තමයි. මේක මම කියන්නුනේ මෙන්න මේ අතේ ඉඳම මම දාලා තියෙනවා. මොකද අපේ ඇඟ එකපාරට අර හැම තැනම එකම විදිහට වෙනස් වෙන්නේ නැහැනේ. සමහර අපිට අත කෙට්ටු වෙලා අපේ බ්‍රෙස්ට් එක විතරක් මහත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් චුට්ටක් බඩාවහම මේ බඩ හරිය මහත් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි අපි ඇඳුමක් ගත්තාම අර ගොඩක් ස්ට්‍රේට් ලයින් එකට බ්ලවුස් ගන්න එපා. එතකොට අපේ ඇඟේ තියෙන හැඩය පේන්නේ නැහැ. අපේ ඇඟේ හැඩයක් නැති වුණත් ඔයාට පුළුවන් නම් ඔයා ගන්න ඇඳුම මෙන්න මෙතන. මෙන්න මේ ඉන ළඟින් චුට්ටක් හැඩ වෙලා මේ තියෙන්නේ. මේ මෙන්න මේ වගේ පොඩි ලූස් එකක් තියාගන්න. එහෙම ලූස් එකක් තියාගත්තට පස්සේ ඇත්තට මේ ඇඳුම හරි ලස්සනට ඔයාගේ ඇඟට හිටිනවා. ඔයාට පුළුවන් මෙන්න මේ බ්ලවුස් එක දැන් මගේ පේජ් එකෙන් ගන්න. මේක ලිනන් මැටීරියල් එකෙන් මහලා තියෙන්නේ මම කලින් කිව්වා වගේම. XL ඉඳන් 3XL වෙනකම් ඔයාට ගන්න පුළුවන්. මේක 1850යි වෙන්නේ.
මේක බූල් පිපෙන්නේ නැති ලිනන් එකෙන් තමයි මම කරන්නේ. මොකද නැත්නම් අර සමහරක් ලිනන් තියෙනවා මේ පාවිච්චි කරද්දී පළවෙනි වොෂ් එකෙන් පස්සේ අපි අදිද්දී බූල් පිපෙනවා. එහෙම නැත්නම් අපේ මේ කිහිල්ල. කියන්නේ අපි නිතරම අර මෙහෙම ඇතිලෙන තැන් තියෙනවනේ. කියන්නේ අපේ මේ කිහිල්ල. ඊට පස්සේ අපි පුටුව ගිඳගත්තොත් අපේ පිට. ඊට පස්සේ බෑග් එකක් අරන් ගියොත් මෙන්න මේ උකුල. මෙන්න මේ ඔක්කොම බූල් පිපෙන්න පුළුවන්. ඉතින් මේ මැටීරියල් එකේ හැම වෙන්නේ නැහැ. ලිනන් හොඳ මැටීරියල් එක අරන් තියෙන්නේ. ඒකයි බ්ලවුස් එක ටිකක් ගණන් වෙන්නේ. මොකද මැටීරියල් එක හොඳ වුණාම අපිට යන රෙදි ප්‍රමාණෙත් එක්ක අපි දාන අමුද්‍රව්‍යත් එක්ක ඒකේ තියෙන කොස්ට් එක බලලා සාධාරණ ලාභයක් තියලා තමයි ඇඳුම මම ඕගලන්ට සෙල් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ පේජ් එකකින් මෙන්න මේ බ්ලවුස් එක දැන් ඔයාට ගන්න.